තෙරුවන් සරණයි. නාවලපිටිය ශ්‍රී ගෞතම සම්බුද්ධ යෝගාශ්‍රමය සහ සම්බුදු පියොම් YouTube නාලිකාව සංවිධානය කරන මෙම වන්දනා චාරිකාවේ දැන් අප පැමිණ සිටින්නේ අභයගිරියටයි. පින්වතුනි, මේ මොහොතේ අප පැමිණ සිටින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඓතිහාසික අභයගිරි චෛත්‍ය රාජයන් වහන්සේ අභියසටයි. මෙහි ඓතිහාසික ඉතිහාසය ගැන බිඳක් දේශනා කිරීම සඳහා අප ගුරුදේවයන් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. අවසරයි. සාධු සාධු සාධු. මේ විදිහට කියන්න ආජඤ්ඤ පුරිස බුදුරජාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා. සාධු සාධු සාධු. හොඳයි. මහා කළු සිංහලයා පලා යනවා කියලා අහලා තියෙනවද? ඔව්. අන්න ඒක කිව්වේ මෙතනදී. කවුද ඒක කිව්වේ? වලගම්බ රජුද? නෑ. කවුද එහෙම කිව්වේ? ගිරි කියන නිගණ්ඨයා. ගිරි කියන නිගණ්ඨයා තමයි මේ ස්ථානයේ ඉඳලා මහා කළු සිංහලයා පලා යනවා කියලා වලගම්බා රජුරවන්ට කිව්වේ. වලගම්බා රජුරෝ ඒ සොලී ආක්‍රමණ නිසා සොලීන්ගෙන් බේරීමට කන්ද උඩරටට පලා ගියා. ඒ පලා යනකොට මේ ස්ථානෙන් පැනලා යනකොට තමයි මහා කළු සිංහලයා පලා යනවා කියලා ගිරි නිගණ්ඨයා ප්‍රකාශ කරේ. ඊට පස්සේ උඩරටට වෙලා දැන් මේ ඇත්තන්ගේ ප්‍රදේශයනේ උඩරටනේ. අපේ ප්‍රදේශයේ තමයි. දැන් අනුරාධපුරේ හිටියට ඉතින් එතකොට උඩරටට වෙලා වලගම්බා රජුරෝ සේනා සංවිධානය කළා වසර 13ක්. ඊට පස්සේ සොලීන් සමග යුද වැදලා නැවත අනුරාධපුරයේ ක්ෂේසත් කළා රාජ්‍යත්වයට පත් වුණා. මෙතුමා රාජ්‍යත්වයට පත් වෙන්නට පෙර අර පැනලා ගිහිල්ලා හැංගිලා කාලයක් හිටියනේ ගල්ලෙනක තමයි හිටියේ. එතකොට තිස්ස කියලා කෙංගල තිස්ස කියලා භික්ෂුන් වහන්සේ කෙනෙක් තමයි මේ රජතුමාට පිණ්ඩපාතේ වැඩලා කෑම ගෙනල්ලා දුන්නේ. උදේට දහවලට ඒවම තමයි රාත්‍රියට තියාගෙන අනුභව කරේ. ඉතින් ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා මේ උපස්ථාන කරානේ. ඒ කියන්නේ රජතුමාට කණ්ඩ දුන්නානේ, පෝෂණය කරානේ. ඉතින් ඒකට කෘතඥ සැලකීමක් වශයෙන් මොකද කළේ? රාජ්‍යත්වයට පත් වෙලා මේ අභයගිරිය සම්පූර්ණයෙන්ම විහාරයක් හදලා, අභයගිරි චෛත්‍යය ඇතුළු විහාරයක් හදලා මේ ලංකාද්වීපේ පළමුවන වරට භික්ෂුන් වහන්සේ නමකට පෞද්ගලිකව පූජා කරපු ආරාම සංකීර්ණය තමයි අභයගිරිය. සංඝ සතු කරලා නෙවෙයි, අනික ඔක්කොම සංඝ සතු කරලා පූජා කරේ. මේක අර කරපු උදව්වට උපකාරයක් වශයෙන් තමයි කෙංගලතිස්ස භික්ෂුන් වහන්සේට මේ අභයගිරි විහාර සංකීර්ණය පූජා කරේ. මෙහි භික්ෂුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් වැඩ හිටිය බව, භික්ෂුන් වහන්සේලා 3000කට අධික ප්‍රමාණයක් වැඩ හිටිය බව ඉන්දියාවේ තියෙන නාලන්දා වගේ මහා විශ්වවිද්‍යාලයක් තමයි ඒ කාලේ මේ ස්ථානේ තිබිලා තියෙන්නේ. ඉතින් එතකොට මෙහි මේ චෛත්‍යයේ පුරාවෘතය අර තිස්ස භික්ෂුව මේ අර මහා විහාරික තේරවාද සම්ප්‍රදායට පිටස්තරව, ඒ කියන්නේ පිරිසුදු දහමට ටිකක්
පිටස්තරව මත තමයි දැරුවේ. ඉතින් දැන් රජතුමාගේ අනුග්‍රහය තියෙන හින්දා රජතුමා මුල් කරගෙන මහා විහාරය සම්පූර්ණයෙන්ම විනාශ කරා. පස්සේ ඒක තේරුම් අරගෙන නැවත සකස් කළත් ඊට පස්සේ මේ අබේගිරිය හදලා විහාරය හදලා අර භික්ෂුවට තමයි බාර දුන්නේ. ඉතින් මේ ස්ථානයේ අපේ බුදුරජාණන් වහන්සේ ලංකා දරණී තලයට වැඩම කරපු අවස්ථාවේ ස්ථාන 16කට වැඩිය බව අපි අහලා තියෙනව නේද? මයංගනං නාගදීපං කල්යාණං පද ලාංඡනං දිවාගුහං දීගවාපි මුතිංගනං තිස්ස මහා විහාරංච බෝධින් මරිච වට්ටය සොන්නමාලි මහා චේත්‍යයන් තූපාරාම බයාගිරි. අන්න බයාගිරි කියන්නේ අබේගිරි චෛත්‍ය රාජානන් වහන්සේට. එතකොට මේ වලගම්බා මහරජුරුවන් විසින් ඒ සොලි ආක්‍රමණ පරදවලා ලංකාද්වීපය එක්සේසත් කරලා සම්මා සම්බුද්ධ ශාසනයේ විශාල චෛත්‍යයක් බඳලා බුද්ධ ශාසනයට පූජා කළා. විශේෂයෙන්ම මේ චෛත්‍ය රාජානන් වහන්සේ පිහිටලා තියෙන තැන පිළිබඳව විශේෂයෙන් කියන්න ඕන. දැන් මේ සිරිපතුල වැඩ ඉන්නේ කොහෙද? ශ්‍රීපා. ගොඩාක් කට්ටියට යන්න බෑනේ නේද? හරි. යන්න බැරි කට්ටියට සිරිපතුල වඳින්නත් කැමතිනේ නේද? අන්න එහෙනම් මතක තියාගන්න සමන්ත කූට පර්වතයේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සුමන සමන් දිව්‍ය රාජානන් වහන්සේගේ ආරාධනාවෙන් වන් සිරිපතුල පිහිටවලා තියෙනවා. එතකොට ඒ පිළිබඳව අපි හැම කෙනාම දන්නවා අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කරපු ගමනේ මේ අබේගිරි චෛත්‍ය රාජානන් වහන්සේ පිහිටි තැන තිබුණු ගල්තලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සිරිපතුල පිහිටුවා කියලා සඳහන් කරනවා. එතකොට ඔන්න ආයි ශ්‍රීපාදේ නොගියට අබේගිරියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල සිහිපත් කළ වන්දනා කරගන්න පුළුවන්. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදීව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාගතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒනිපස්සිකෝ ඕපනයිකෝ පච්චතං වේදිතංකෝ විඤ්ඤෝනිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාන